හායි යාළුවනේ. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා නිෂු ක්‍රොෂේට් සිංහල channel එකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද මෙන්න මේ චූටි බෑග් එක ගොතාගන්නේ කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් නම් subscribe කරන්න කියලාත් ආරාධනා කරනවා. එහෙනම් අපි බලමු කොහොමද මේ බෑග් එක ගොතාගන්නේ කියලා. හරි මේ බෑග් එක ගොතන්නට ඕන වෙන්නේ මම පාවිච්චි කරන්නේ මෙන්න මේ මිල්ක් කොටන් යාන් එක 4 ply මම පාවිච්චි කරන්නේ රතුයි සුදු පොඩි ප්‍රමාණයක් සහ කොළ පාට. ඔයාලට කැමති වර්ණයකින් බෑග් එක ගොතන්න පුළුවන්. ගොතන කටුව මම පාවිච්චි කරන්නේ 4.5 කතුර ඒ වගේම මෙන්න මේ ඉදි කටුව. ඔයාට බෑග් එකේ සයිස් එක වෙනස් කරගන්න ඕනි නම් ගොතන කටුව වෙනස් කරලා ඒක කරගන්න පුළුවන්. මේකේ ප්‍රමාණය ගොතන කටුව වෙනස් වෙනකොට ඔයාට වෙනස් කරගන්න පුළුවන්. ඒ විදිහට 4.5ට වඩා ලොකු කටුවක් පාවිච්චි කරනවා නම් මේ 4 ply යාන් එකට වඩා ටිකක් මහත යාන් එකක් පාවිච්චි කරනවා නම් තමයි හොඳ. එතකොට මේ අර බෑග් එකේ හිඩස් ප්‍රමාණය අඩු වෙනවනේ. මේ ගෙතුම් අතර තියෙන. එහෙනම් අපි බලමු මුලින්ම කොහොමද මේ දෙපැත්ත සයිඩ් දෙක ගොතාගන්නේ කියලා. ඉස්සෙල්ලාම පාවිච්චි කරන්නේ සුදු පාට. මේ විදිහට පොටවල් දෙකක් එකට තියලා මුලින්ම අපි මැජික් රින් එක හදාගමු. දැන් චේන් දෙකක් 1යි 2යි. දැන් මේ මැජික් රින් එක ඇතුළට ඩබල් ක්‍රොචේට් 13ක්. ඩබල් ක්‍රොචේට් එක ගොතන්නේ මේ විදිහට කටුවට යාන් එක අරගෙන මැජික් රින් එක ඇතුළට මේ විදිහට කටුව දාලා ආපහු යාන් එක මේ විදිහට කටුවෙන් අරගෙන මුලින්ම තියෙන ලූප් දෙකෙන් එකපාරක් ගන්නවා. ඊළඟට ඉතුරු ලූප් දෙකෙන් එකපාරක් ගන්නවා. මෙන්න මේ විදිහට තමයි ඩබල් ක්‍රොචේට් එක ගොතන්නේ. ආයෙ බලා ගන්න. මෙන්න මෙහෙම කටුවට යාන් එක අරගෙන දෙකයි 3යි 4යි 5යි 6යි 7යි 13යි. දැන් මෙන්න මේ විදිහට මැජික් රින් එක අපි තද කරගමු. පළවෙනි ඩබල් ක්‍රොචේට් එකට චේන් දෙක අතෑරලා පළවෙනි ඩබල් ක්‍රොචේට් එකට ස්ලිප් ස්ටිච් එකක්. චේන් දෙක අතරින්න. දැන් පළවෙනි රවුම ගොතලා ඉවරයි. දෙවෙනි රවුම චේන් දෙකෙන් පටන් ගන්නෙ 1යි 2යි. චේන් දෙක ගොතපු තැනටම ඩබල් ක්‍රොචේට් දෙකක්.
චේන් දෙක ගොතපු තැනටම ඩබල් ක්‍රොචේට් දෙකක් ගොතන්න. දැන් ඊළඟ ඩබල් ක්‍රොචේට් එකටත් ඩබල් ක්‍රොචේට් දෙකක්. එකයි දෙකයි. මේ විදිහට හැම ඩබල් ක්‍රොචේට් එකකටම ඩබල් ක්‍රොචේට් දෙක ගානේ ගොතන් යන්න. කියන්නේ එක ඩබල් ක්‍රොචේට් එකකට දෙකක්. අවසානෙට ඔක්කොම ඩබල් ක්‍රොචේට් 26ක්. දැන් ඩබල් ක්‍රොචේට් 26ක් ගොතලා ඉවරයි. දෙවෙනි රෝ එක අපි පළවෙනි ඩබල් ක්‍රොචේට් එකට චේන් දෙක අතහැරලා පළවෙනි ඩබල් ක්‍රොචේට් එකට ස්ලිප් ස්ටිච් එකක් ගොතා ගන්න ඕන. මෙතනදි මම පාට වෙනස් කරනවා. සුදු පාට යාන් එක කපලා දැන් මම මෙතනට රතු පාට තමයි ඇඩ් කරන්නේ. ස්ලිප් ස්ටිච් එක කරන්නේ රතු පාට යාන් එකෙන් මේ විදිහට එහෙම නැතුව ඔයාට සුදු පාට එකෙන් ස්ලිප් ස්ටිච් එක කරලා රෝ එක ඉවර කරලා ඊගාවට රතු පාට වලින් පටන් ගන්නත් පුළුවන්. හරි දැන් දෙවෙනි රෝ එක ඉවරයි. තුන්වෙනි රෝ එක පටන් ගන්නෙ චේන් දෙකෙන්. චේන් දෙක ගොතපු තැනටම ඩබල් ක්‍රොචේට් එකක්. ඊළඟ ඩබල් ක්‍රොචේට් එකට ඩබල් ක්‍රොචේට් දෙකක්. ඊළඟ ඩබල් ක්‍රොචේට් එකට ආපහු ඩබල් ක්‍රොචේට් එකක්. ඊළඟ එකට ආපහු ඩබල් ක්‍රොචේට් දෙකක්. තුන්වෙනි රෝ එක යන්නේ ඩබල් ක්‍රොචේට් එකයි ඊළඟ එකට දෙකයි. ආපහු ඊළඟ එකට එකයි ඊළඟ එකට දෙකයි. එකයි දෙකයි එකයි දෙකයි විදිහට තමයි තුන්වෙනි රෝ එකේ සම්පූර්ණම යන්නේ. එක ඩබල් ක්‍රොචේට් එකයි ඊළඟ එකට ඩබල් ක්‍රොචේට් දෙකයි විදිහට සම්පූර්ණ රවුමම ගොතාගෙන යන්න. මෙන්න මේ විදිහට. තුන්වෙනි රෝ එක මෙන්න මේ විදිහට ඉවර වෙන්නේ. අවසානෙට ඩබල් ක්‍රොචේට් දෙකක් තමයි එන්නේ අවසානයකට. ඊළඟට පළවෙනි ඩබල් ක්‍රොචේ එකට ස්ලිප් ස්ටිච් එකක්. චේන් දෙක අතාරින්න. මෙන්න මේ විදිහට තමයි එන්නේ. අපි දැන් රෝ 3ක් ගොතලා ඉවරයි. හතරවෙනි රෝ එක පටන් ගන්න චේන් දෙකෙන්. චේන් දෙක ගොතපු තැනටම ඩබල් ක්‍රොචේට් එකක්. ඊළඟ ඩබල් ක්‍රොචේට් එකට ඩබල් ක්‍රොචේට් දෙකක්. ඊළඟ ඩබල් ක්‍රොචේට් එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොචේට් එකක්. මෙන්න මේ විදිහට තමයි
ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂෙට් එක ගොතන්නේ. ඩබල් ක්‍රොෂෙට් එක ගොතන විදිහටමයි අපි කටුව දාන්නේ ඩබල් ක්‍රොෂෙට් එක හරහා. ආපහු ඊළඟ ඩබල් ක්‍රොෂෙට් එකට ඩබල් ක්‍රොෂෙට් එකක්. ඊළඟ එකට ඩබල් ක්‍රොෂෙට් දෙකක්. ඊළඟ එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂෙට් එකක්. හතරවෙනි රෝ එක යන්නේ ඩබල් ක්‍රොෂෙට් එකයි, ඊළඟ එකට ඩබල් ක්‍රොෂෙට් දෙකයි, ඊළඟ එකට ඩබල් ක්‍රොෂෙට් එක ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂෙට් එකක්. එකයි දෙකයි ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂෙට් එකයි. ආපහු ඊගාව එකට එකයි, ඊළඟ එකට ඩබල් ක්‍රොෂෙට් දෙකයි, ඊළඟ එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂෙට් එකයි. ඒ විදිහට තමයි සම්පූර්ණ රවුමම යන්නේ. මෙන්න මේ වගේ තමයි ඔයා ගොතනකොට එන්නේ. එකයි, ඊළඟ එකට දෙකයි, ඊගාව එක ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂෙට් එකක්. මේ විදිහට සම්පූර්ණ රවුමම ගොතාගෙන යන්න. හතරවෙනි රෝ එක ඉවර වෙන්නේ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂෙට් එකකින්. මෙන්න මේ විදිහට තමයි රෝ එක ගොතලා ඉවර වුණාම තියෙන්නේ. පළවෙනි ඩබල් ක්‍රොෂෙට් එකට ස්ලිප් ස්ටිච් එකක්. පස්වෙනි රෝ එක අපි රෝ 4ක් ගොතලා ඉවරයි. පස්වෙනි රෝ එක පටන් ගන්නේ චේන් දෙකෙන්. චේන් දෙක ගොතපු තැනටම ඩබල් ක්‍රොෂෙට් එකක්. ඊළඟ ඩබල් ක්‍රොෂෙට් එකට ඩබල් ක්‍රොෂෙට් දෙකක්. ඊළඟ ඩබල් ක්‍රොෂෙට් එකට ආපහු ඩබල් ක්‍රොෂෙට් එකක්. දැන් මෙන්න මේ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂෙට් එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂෙට් එකක්. ආපහු එක ඩබල් ක්‍රොෂෙට් එකයි, ඊළඟ එකට ඩබල් ක්‍රොෂෙට් දෙකයි, ඊළඟ එකට ආපහු එක ඩබල් ක්‍රොෂෙට් එකයි, ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂෙට් එකක්, ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂෙට් එකටම. මෙන්න මේ විදිහට තමයි පස්වෙනි රෝ එක යන්නේ. ඩබල් ක්‍රොෂෙට් එකයි, ඊළඟ එකට දෙකයි, ඊළඟ එකට ආපහු එකයි, ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂෙට් එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂෙට් එකයි. මෙන්න මේ විදිහට සම්පූර්ණ රවුමම ගොතාගෙන යන්න. එක ඩබල් ක්‍රොෂෙට් එකයි, ඊළඟ එකට දෙකයි, ඊළඟ එකට ආපහු එකයි, අවසාන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂෙට් එකට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂෙට් එකයි. මෙන්න මේ විදිහට තමයි ඔයා ගොතක් දෙන්නේ. සම්පූර්ණ රවුමම මේ විදිහට ගොතාගෙන යන්න. පස්වෙනි රෝ එක ගොතලා ඉවරයි මම දැන්. මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉවර වෙන්නේ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂෙට් එකකින්. පළවෙනි ඩබල් ක්‍රොෂෙට් එකට ස්ලිප් ස්ටිච් එකක්. 6 වෙනි රෝ එක අපි පටන් ගමු. අවසාන රෝ එක මෙතනදී මේ දැන් මේකේ එන්නේ මම ඔයාලට පෙන්නන්නම් මේකේ ප්‍රමාණය සාමාන්‍යයෙන් අඟල් 5 මාරක් වගේ තමයි එන්නේ බෑග් එකේ දිග අතට. එතකොට ඔයාට ඕනේ නේ. කියන්නේ මෙතනින් මේ අපි මේ පෙටල් ටික නමලා තියෙන තැනින් මේක ජොයින් වෙන්නේ.
ඔයාට අවශ්‍ය නම් මේක තව පොඩ්ඩක් ලොකුවට ගොතන්න. මේක මම අයිඩියා එකක් විදිහට විතරයි කියන්නේ. මම try කරලා නැහැ. මේ අපි ගොතන් ආපු රෝ එක තියෙන්නේ. මේක මේ විදිහටම තව ටිකක් රවුම ලොකු කරන්න පුළුවන්. මේ ගොතපු විදිහටම. කියන්නේ පළවෙනි එකට 1යි, දෙවෙනි එකට 2යි, ඊළඟ එකට 1 ෆ්‍රන්ට් පෝස්ට් එකට ෆ්‍රන්ට් පෝස්ට් එකක්. ඒ විදිහට මේ රවුම චුට්ටක් තව ලොකු කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ අවසාන රෝ එක ගොතද්දී ඒක යන විදිහටම හරියට මේ පෙටල් එකේ හැඩය හදා ගන්න ඕන. අපි දැන් මම මේ අවසාන රෝ එක දැන් ගොතනවා. එතකොට මම කියලා දෙන්නම් කොහොමද මේක හදාගන්නේ කියලා. ඒ විදිහට ඔයා මේ බෑග් එක තව චුට්ටක් ලොකු කරන්න හිතනවා නම් ඒ එන විදිහට ඒක පෙටල් එක හදා ගන්න ඕන. එතනදී වගේ ස්ටිචස් ගාන වෙනස් වෙන හින්දා. බලමු කොහොමද අපි 6 වෙනි රෝ එක ගොතන්නේ කියලා. අවසාන රෝ එක චේන් එකකින් පටන් ගන්නෙ. ඊළඟට සිංගල් ක්‍රොෂේට් එකක්. අපි මෙතනදී පාවිච්චි කරන්නේ මෙන්න මේ ෆ්‍රන්ට් ලූප් එක විතරයි. මෙතන ලූප් දෙකක් තියෙනවනේ. අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ ෆ්‍රන්ට් එක විතරයි. මෙන්න මේ විදිහට මේ බෑක් ලූප් එක අතහැරලා ෆ්‍රන්ට් ලූප් එකකින් විතරයි අපි ගොතන්නේ. පළවෙනි එකට චේන් එක ගොතපු තැනටම සිංගල් ක්‍රොෂේට් එකක් ෆ්‍රන්ට් ලූප් එක විතරයි ළමයි පාවිච්චි කරන්නේ. ඊළඟ ඩබල් ක්‍රොෂේට් එකට ෆ්‍රන්ට් ලූප් එක පාවිච්චි කරන්න. ඩබල් ක්‍රොෂේට් දෙකක්. 1යි 2යි. ඊළඟ එකටත් ඩබල් ක්‍රොෂේට් 2යි. ඊළඟ එකට සිංගල් ක්‍රොෂේට් එකක්. ඊළඟට අපේ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේට් එක තියෙන්නේ. ඒකට ෆ්‍රන්ට් පෝස්ට් සිංගල් ක්‍රොෂේට් එකක්. මේ විදිහට තමයි මේ රෝ එක යන්නේ. මෙන්න මේ පොඩි පෙටල් එක නැමිලා තියෙන චූටි පෙටල් එක තමයි අපි මේ ගොතාගෙන යන්නේ. පළවෙනි එකට සිංගල් ක්‍රොෂේට් එකක්. ඊළඟ එකට ඩබල් ක්‍රොෂේට් දෙකක්. ඊළඟ එකටත් ඩබල් ක්‍රොෂේට් දෙකක්. ඊළඟ එකට ආපහු සිංගල් ක්‍රොෂේට් එකක්. ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේට් එකට ෆ්‍රන්ට් පෝස්ට් සිංගල් ක්‍රොෂේට් එකක්. මේ විදිහට සම්පූර්ණ රවුමම ගොතාගෙන යන්න. අවසාන රෝ එක අපි මෙතන අවසාන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේට් එකට ෆ්‍රන්ට් පෝස්ට් සිංගල් ක්‍රොෂේට් එකක් කරාට පස්සේ පළවෙනි සිංගල් ක්‍රොෂේට් එකට ස්ලිප් ස්ටිච් එකක් කරලා මේ එක පළුවක මෙතනින් අපි yarn එක කවුට් කරනවා. චේන් එකක් ගොතලා අනිත් පළුවේ yarn එක කට් කරන්න එපා. දෙවෙනි පළුවේ මෙතෙන්ට ස්ලිප් ස්ටිච් එක ගොතලා ඊළඟ ස්ලිප් ස්ටිච් එක අපි මෙන්න මේ මෙතන මේ බෑක් ලූප් එක ඉතුරු කරානේ. මෙන්න මේ විදිහට
අවසාන රෝ එක ගොතද්දී අපි එහා පැත්තෙන් ගත්තේ ෆ්‍රන්ට් ලූප් එක විතරයි. එතකොට මේ පැත්තේ මෙන්න මේ විදිහට බෑක් ලූප් එක ඉතුරු වෙලා තියෙනවනේ. අපි යන්නේ එතනට ආපහු ස්ලිප් ස්ටිච් එකක් කරගන්න ඕන. හරියටම මේ පළවෙනි සිංගල් ක්‍රොචේ එක කරපු එකට තමයි ගන්න ඕන. හරියට බලලා ගන්න. හොයාගන්න අමාරු නම් මේ විදිහට මේ ෆ්‍රන්ට් පෝස්ට් එක මෙතන තියෙනවා. සිංගල් ක්‍රොෂේට් එක, ඩබල් ක්‍රොෂේට් දෙක, ඩබල් ක්‍රොෂේට් දෙක, සිංගල් ක්‍රොෂේට් එක. ඒ විදිහට ගණන් කරගෙන හරියට මෙන්න තැනට අරගන්න. දැන් අපි මෙතනට ස්ලිප් ස්ටිච් එකක් කරගමු. මෙන්න මේ විදිහට. දැන් අපි ගොතන්න හදන්නේ මෙන්න මේ විදිහට මේ දෙක අතර පළල ප්‍රමාණය, මේ දෙපැත්තේ පළු දෙක අතර පළල ප්‍රමාණය පළවෙනි රෝ එක චේන් 3යි, ඊළඟ ස්ටිච් එකට ඩබල් ක්‍රොෂේට් 1යි, ඊළඟ එකට ඩබල් ක්‍රොෂේට් 1යි, ඊළඟ එකට ඩබල් ක්‍රොෂේට් 1යි. මේ විදිහට එක ලූප් එකකට එක ඩබල් ක්‍රොෂේට් එක ගානේ ගොතාගෙන යන්න. මෙතනදී අපි ඕපන් එකක් තියන්න ඕන හින්දා මෙන්න මේ විදිහට තමයි එන්නේ. බෑක් එකට අපි ඕපන් එක තියෙනවනේ. මම මෙතනදී 4ක ඕපන් එකක්, මෙන්න මේ මල් පෙති 4ක ඕපන් එකක් මේ විදිහට තියලා තමයි, ඒ කියන්නේ මෙන්න මෙතනට වෙනකන් තමයි මම ගොතාගන්නේ. සම්පූර්ණ වටේ මෙතනට වෙනකන් මේ මල් පෙති 4 අතෑරලා. ඒ විදිහට ඔයාට අවශ්‍ය ප්‍රමාණය වෙනකන්, ඔයාට ඕපන් එක අවශ්‍ය ප්‍රමාණයට වෙනකන් මේ බෑක් ලූප් එක පාවිච්චි කරලා එකකට එක ගානේ ඩබල් ක්‍රොෂේට් ගොතාගෙන යන්න. හරි, මම දැන් මෙතන 4ක් ඉතුරු වෙන්න නතර කරලා තියෙන්නේ. දැන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙතනදී ඔයාට මේ පළල ප්‍රමාණය ඇතිනම් මෙන්න මේ ප්‍රමාණයට මෙන්න මේ ප්‍රමාණය පළල ප්‍රමාණය ඇතිනම් මේක මෙතනින් නතර කරලා චේන් එකක් ගොතලා යාන් එක කට් කරලා මේ පළු දෙක මෙහෙම ජොයින් කරන්න පුළුවන්. ඔයාට මේ පළල ප්‍රමාණය මදි නම් මේක තව ඔයාට අවශ්‍ය පළල ප්‍රමාණය වෙනකම් එක රෝ එකක් හරි රෝ දෙකක් හරි එහෙම ඔයාට අවශ්‍ය ඇතුළත පළල ප්‍රමාණය ඕන ප්‍රමාණයට වෙනකම් මේ ලයින් ටික මේ විදිහට ලොකු කරන්න පුළුවන්. මම රෝ දෙකක් කරන්නේ. දෙවෙනි රෝ එක චේන් 3ෙන් පටන් ගන්නේ. චේන් 3ක් ගොතලා අනිත් පැත්ත හරව ගන්න. දෙවෙනි ඩබල් ක්‍රොචේ එකට මේ පළවෙනි එක, දෙවෙනි එකට ඩබල් ක්‍රොෂේට් 1යි. මේ විදිහට මම ආපස්සට ගොතාගෙන යනවා. පළවෙනි චේන් 3 පටන් ගත්තු චේන් 3ට වෙනකම්ම ආපස්සට මම ගොතාගෙන යනවා. අවසානෙට මෙතන
චේන් 3 තුන්වෙනි චේන් එකටත් එක ඩබල් ක්‍රොචේ එකක් ගොතා ගන්න ඕන. දැන් මම ගන්න පළල ප්‍රමාණය මේ ප්‍රමාණයට තමයි මම ගන්නෙ. මෙන්න මේ විදිහට. ඔයාට අවශ්‍ය නම් තව රෝප් ටිකක් ගොතලා පළල ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. දැන් මම චේන් එකක් ගොතලා යාන් එක කට් කරනවා. ඊළඟට අපි ඉන්දි කටුව පාවිච්චි කරලා මේ කොටස් දෙක එකට එකතු කරගමු. මේ දෙක මේ විදිහට තියලා හරියටම මෙන්න මේ මල් පෙති 4 මතක ඇතුව අතාරින්න. ඔයා අතෑරපු ප්‍රමාණය අනුව ඔයා මල් පෙති 4ක් නම් අතෑරියේ ඒ ප්‍රමාණය හරියටම අතෑරලා මේක ජොයින් කරන්න. මේ පැත්තේ ලූප් දෙකම පාවිච්චි කරලා මම මෙතන ජොයින්ට් එක ගාවට තමයි මේක ඇඩ් කරන්නේ. මේකේ මේ බැක් ලූප් එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට දැන් සම්පූර්ණ වටේටම මේ විදිහට බැක් ලූප් එක පාවිච්චි කරලා යාන් එක හොඳට තද කරලා මේක ඇටච් කරගන්න කොටස් දෙක එකට.
හරි බෑග් එක නූල් ටික කැපලා මේ ටික මෙන්න මේ විදිහට තමයි එන්නේ. මේ තියෙන ඇතුල් පැත්ත. දැන් අපි බලමු කොහොමද මේකට මේ ස්ට්‍රැප් එක පටිය ගොතාගන්නේ කියලා. දිග ඔයාට අවශ්‍ය ප්‍රමාණය අනුව හදාගන්න. ස්ලිප් නොට් එක මම මේ කොළ පාට තමයි පාවිච්චි කරන්නේ. දැන් මෙන්න මේ විදිහට මේක චේන් එකක් ගොතලා මේ වගේ දිගටම ඇද ගන්න. දැන් ඔයාලට තියෙනවා පොටවල් 3ක්. මේ තුනම එකට අල්ලලා මේ චේන් එක ගොතපු තැනින් ආපහු කටුව දාලා මෙන්න මේ විදිහට චේන් එකක් ගොතා ගන්න. දැන් අපි මේ තුනම පාවිච්චි කරලා තමයි ළඟවල ගොතන්නේ. මේක පැටලෙන්නේ නැති වෙන්න අල්ලගන්න. අත බුරුලට චේන් එක ගොතන්න. නිතරම මතක තියාගන්න අත බුරුලට ගන්න. එතකොට මේකේ හැඩේ ලස්සනට එනවා. මෙන්න මේ විදිහේ මහතට බෑග් එකට පටිය අපිට එනවා. මේ විදිහට දිගටම ඔයාට අවශ්‍ය දිග වෙනකන් ගොතාගෙන යන්න. මෙතන දැන් ඔයා මේ චේන් එකෙන් ඇදපු ප්‍රමාණය ඉවර වුණාම මේක ඇතුලෙන් ආපහු මේ යාන් එක අරගෙන මේ විදිහට දිගට අදින්න. ඒ විදිහට ඉවර වෙන තැනදී ආපහු අර ලිතුරු වෙන ලූප් එක ඇතුලෙන් යාන් එක අරගෙන දිගට අදින්න. ඔයාට අවශ්‍ය දිග වෙනකන් මේ විදිහට චේන් ගොතාගෙන යන්න. මම මේක අඟල් 27ක් වගේ උසර තමයි අරගත්තේ. දැන් මෙතනදී චේන් එකක් ගොතලා යාන් එක කපා ගන්න. දැන් අපි මේක බෑග් එකට ඇටච් කරගමු. ඉදි කටුව පාවිච්චි කරලා මම ගත්තේ ලයින් දෙකක් හින්දා ඒ ලයින් දෙක මැද්දට තමයි මම පටිය ජොයින් කරන්නේ. මෙන්න මේ මැදට තමයි ජොයින් කරන්නේ පටිය.
ඔයා මේක හොඳට තද වෙන්න ජොයින් කරගන්න. දැන් මේ පැත්තෙන් පොඩි ගැටයක් දාලා යාන් එක කපා ගමු. මේ විදිහටම අනිත් පැත්ත හොඳට තද වෙන්න එකම තැනට බෑග් එකට හයි කරගන්න. හරි. ඉතින් ඔන්න මේ විදිහට තමයි බෑග් එක ජොයින් කරාම තියෙන්නේ. මෙතනදී හොඳට මතක තියාගන්න මේ පටිය මේ පැත්ත ජොයින් කරලා මේ පැත්ත අනිත් පැත්ත ජොයින් කරනකොට මෙන්න මේ විදිහට මේකේ පැටලුම් මේ කියන්නේ මේක එතිලා වටේ කැරකිලා නැති විදිහට හදාගෙන තමයි මේ පැත්තට මෙහෙම අරගෙන ජොයින් කරන්න ඕන. නැත්තම් පටිය ඇඹරිලා තියෙන්න පුළුවන්. ඉතින් බෑග් එක මෙහෙම වුණත් පාවිච්චි කරන්න පුළුවන්. පොඩි කෙනෙකුට දෙනවා නම්. නැත්තම් ඔයාට අවශ්‍ය නම් මේකට ලයිනින් එකක් වුණත් දාන්න පුළුවන්. එතකොට මෙතනට පොඩි බටන් එකක් එහෙම නැත්තම් ඇතුල් පැත්තෙන් මේක ලොක් කරන්න පුළුවන් විදිහට ඔයාලට කැමති විදිහකට මේක ඉතුරු ටික කියන්නේ ඕනනම් මෙතනින් පොඩි ටික් එකක් මෙතනට ඇතුල් පැත්තෙන් මෙහෙම ෆිට කරන්න පුළුවන් විදිහට දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් චුටි බටන් එකක් මෙතනට අල්ලලා මේ විදිහට මෙතනින් මේ දෙක ජොයින් කරන විදිහට දාගන්නත් පුළුවන්. එතකොට මේ ඕපන් එක වැහෙනවා. ඒ වගේම ඇතුළට ඕනි නම් ලයිනින් එකක් දාගන්නත් පුළුවන්. හරි. ඔයාලට මේක ලයිනින් කරන්න ඕනි නම් මම ගත්තේ මෙන්න මේ විදිහට මේකේ රවුම් ප්‍රමාණය තියෙනවනේ. අන්නේ ප්‍රමාණයට ගැලපෙන්න පළු දෙකක් මම කපා ගත්තා. අඟල් භාගයක් විතර වැඩිපුර තියලා. එතකොට මේ මෙතන පළල ප්‍රමාණය ඒකටත් අඟල් භාගයකට කිට්ටු වෙන වැඩිපුර තියලා මෙන්න මේ විදිහට ඒ දිගට ඇති වෙන්න එක කෑල්ලක් කපා ගත්තා. දැන් මම කරන්නේ මෙන්න මේ කෑලි තුන මුලින්ම ජොයින් කරනවා. මේක ජොයින් කරන්න මේ විදිහට මුලින්ම එක රවුමකට මේක අඟල් භාගයක විතර පරතරය කියලා මේ විදිහට මහගෙන යන්න. ඒ විදිහටම අනිත් පළුවත් මේ පැත්තෙන් මේ විදිහට ජොයින් කරන්න. හරි. දැන් ඔයා මේක ජොයින් කරාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ විදිහට කන පිට පැත්ත තමයි අපි ජොයින් කරන් තියෙන්නේ. මේ තියෙන්නේ ඇතුල් පැත්ත. මම මේ කෙරවලවල් ගැට දැම්මේ නැහැ. හේතුව දැන් මම මේක මේ මොනවාද බෑග් එකට ජොයින් කරනකොට සමහර විට මට මේ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. හින්දා කියන්නේ මේ මෙතන මම ගත්ත 14 සමහර විට මේ බෑග් එක
ඇතුලෙන් මෙහෙම අපි රවුමට ගන්නකොට ඕක මට චුට්ටක් වැඩි වෙනවා. තින් එහෙම මම මේ උඩ නමන ප්‍රමාණය හදා ගන්න ඕනිනේ. මෙතනින් මෙහෙම ඇතුලට නැමෙන ප්‍රමාණය මේ විදිහට හදා ගන්න ඕනි හින්දා තමයි මම මෙතන ලූස් තියලා මේ ගැට නොදා තියෙන්නේ. එතකොට මට ලෙහා ගන්න ලේසියි ආපස්සට. ඒක ගැන වැඩි මේ ලෙහලා තියෙන එක ගැන වැඩි බය වෙන්න එපා. අපි මේක මෙහෙම මේවා කරලා නමනකොට මෙතනින් මේක බෑග් එකට මහනකොට අපිට මේ නූල අහුවෙන්නම ජොයින්ට් එක දාගෙන යන්න පුළුවන්. එතකොට මේක ලෙහෙන්නේ නැහැ. ඊළඟට දැන් මේක බෑග් එකට මේ විදිහට බෑග් එක ඇතුළට දාන්න මම මේකට පොඩි අයිලට් එකක් වගේ පාවිච්චි කරනවා බෑග් එක ජොයින් කරන්න. මගේ එක චූට්ටක් ලොකුයි ඔයාලට පේනවා ඇති. පොඩි වැඩිවීමක් තියෙනවා බෑග් එක ඇතුළට. මේක දැම්මහම මම මේක ඇතුළට නමලා මේක මහනකොට ඇඩ්ජස්ට් කරලා තමයි මහන්නේ. අතින් තමයි මහන්නේ ළමයි. එහෙනම් මැෂින් එකක් නැහැ කියලා දුක් වෙන්න එපා. අපි අතින් හිමීට මේක ලස්සනට මහගමු. Yasha. Yasha. මම මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ. මේකට බෑග් එකට ඇතුළට මේ විදිහට මැදින්. එතකොට පොඩියට අපිට මේ බෑග් එක වහගන්න පුළුවන් නේ. ඒ හින්දා අත්‍යවශ්‍යම නැහැ. මේකක් නැතත් ඔයාලට බටන් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. බටන් එක මේ එළියට පේන විදිහට දාගන්නත් පුළුවන්. එළියට පේන්නේ නැති වෙන්න ඔයාලට ඕනම් පුළුවන්. මෙතන අපිට බටන් එක දාන්න ඕපන් එකක් හදාගෙන ඒක මේ පිටට ගන්නේ නැතුව නේ ලයිනින් එකට විතරක් ඇටච් වෙන විදිහට හදාගන්නත් පුළුවන්. ඒ හින්දා ඒක වැඩි හිතන්න එපා. එහෙනම් අපි බලමු මේක කොහොමද ජොයින් කරගන්නේ කියලා. මෙහෙම මේ විදිහට ලයිනින් එක තියාගෙන මම දැන් මගක් මහලා තියෙන්නේ. ඒක වැඩි ප්‍රශ්නයක් කරගන්න එපා. මුලින්ම අපි මේ ගොතපු බෑග් එකේ ගොතපු නූලක් අතරින් අපේ ඉදි කටුව දාගෙන මෙතනදී ඔයා චූටි ගැටයක් දාගන්න ඕන. මම තනි නූල පාවිච්චි කරන්නේ මේ T10 එක හින්දා. ඔයාට පුළුවන් අපි සාමාන්‍යයෙන් මහන්න ගන්න නූලෙන් මහන්න මේක. මගේ ළඟ රතු පාට නැති හින්දායි මම මේක පාවිච්චි කරන්නේ. මේ විදිහට දාලා ගැටයක් දාගන්න. ඊළඟට අපි මේ නමලා තියෙනවනේ. මෙන්න මේ නමලා තියෙන එකේ මේ නැමුන් දාරේ අතරින් තමයි නූල යවන්නේ. මෙන්න මේ විදිහට නැමුන් දාරේ අතර යවා ගන්න. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම ඊළඟට ආපහු මේ විදිහට ගොතපු එක ඇතුලෙන් ආපහු මේ විදිහට ලයින් එකේ නැවුම් දාරේ ඇතුලෙන් මෙන්න මේ විදිහට දිගටම බෑග් එක බෑග් එකට ගානට ලයිනින් එක තියලා
දිගටම මේ විදිහට මහගෙන යන්න තියෙන්නේ. මේ විදිහට සම්පූර්ණ වටේටම බෑග් එකේ ලයිනින් එක බෑග් එකේ ගානට ඇඩ්ජස්ට් කරන ගමන් මහගෙන යන්න. හරි, දැන් මම බෑග් එකට ලයිනින් එක අල්ලලා තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි ඇතුළ. මම මෙතනට පොඩි මේව එකක් අල්ලලා තියෙනවා. බෑග් එක වහන්න පුළුවන් වෙන්න. දැන් මේකේ සයිඩ් එකට අපි බෝ එකක් විදිහට දාගමු. මං කොළ පාටින් යාන් දෙකක් එකට තියලා ගන්නේ. මේ විදිහට ස්ලිප් නොට් එක ගොතලා බෝ එකක් ගොතන්න ඇති ප්‍රමාණයට අපි චේන් ගොතා ගමු. ඔක්කොම චේන් මම 55ක් ගොතන්නේ. චේන් එකක් ගොතලා යාන් එක කට් කරමු. දැන් මේකෙන් අපි බෝ එකක් ගැට ගහමු මෙන්න මෙතන සයිඩ් එකට. මෙන්න මේ විදිහට ඔයාට 55ක් මදි වගේ නම් ගොතනකොට ඔයා අවශ්‍ය ප්‍රමාණය පොඩි බෝ එකක් ගොතලා බලන්න. මෙන්න මේ විදිහට. දැන් මේ ඉතුරු නූල් ටික ඉදිකටුව පාවිච්චි කරලා කපන්න පුළුවන්. හරි, මෙන්න මේ විදිහට තමයි අපේ බෑග් එක ගොතලා ඉවරුනහම එන්නේ. ඔයාට ඕනි නම් මෙතන තව පොඩි ෆ්ලවර් එකකුත් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ වගේ තමයි ගොතලා ඉවරුනහම මේකේ පෙනුම තියෙන්නේ. මං හිතනවා ඔයාට මගේ වීඩියෝ එකකින් ප්‍රයෝජනයක් තියෙන්න ඇති කියලා. ඉතින් ඔයා යමක් ඉගෙන ගත්තා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. බොහොම ස්තුතියි.